අද අපි හදන්න යන්නේ මෙන්න මේ වගේ රාහට කන්න වැටකුළු බැදුමක් ඈ. එහෙනම් බලමු අපි වැඩේ කොහොමද කියලා. කපාගත්ත වැටකොළු කපාගත්ත කොහිල කටු පිටින් තමයි තියෙන්නේ. කටු පිටින් දැම්මේ කොක්කේ පැටලිලා බඩවැල සුද්ධ වෙනවා. බොම්බෙලි කරවල, තක්කාලි, බීලෝණු, රම්පේ කරපිංචා, පොල් තෙල්, කටකට අබ, තක්කාලි කරවල ටික, පහේ කුඩු, කහ කුඩු, කෑලි මිරිස්, කරපිංචා, රම්පේ, බීලූණු, ලුණු, කොහිල ටික, වැටකොළු ටික, ගින්දර අඩු කරලා බැහුවා. ඉන්නේ විනාඩි 7ක් 8ක් 10ක් විතර වුණා. දැන් කවලම් කරමු. වැඩේ ගොඩ ඉවරයි. ලුණු බලලා බා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ වැටකොළු බැදුම. මාරම රසට තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා like එකක් දාලා bell icon එක තෝල් දාගන්න. තව කෙනෙකුට බලන්න share කරලා අඩුපාඩු තියෙනවා බලලා comment එකකින් දැනුවත් කරන්න. මේ තමයි අපේ ගෙදර වේලකට හදන කෑම මාළුවක් ඈ. එහෙනම් අපි යනවා goodbye.